ඉල්ලුම් නීතිය කියලා කියන්නේ මොකක්ද? ඉල්ලුම් නීතිය කියලා කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයට. පාරිභෝගික විදිහට අපි කැමති භාණ්ඩයක මිල අඩු වෙනවා නම් අපි කවදාවත් කැමති නැහැ භාණ්ඩයක මිල වැඩි වෙනවට. භාණ්ඩයක මිල අඩු වෙනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ භාණ්ඩයෙන් වැඩිපුර භාණ්ඩ මිලදී ගන්න try කරන එක නේ උත්සාහ කරන එක. හැබැයි භාණ්ඩයේ මිල වැඩි වෙනකොට ඒ භාණ්ඩයේ මිලදී ගන්න එක අපි පොඩ්ඩක් අඩු කරනවා. ඒ කියන්නේ මිල අඩු වෙනකොට භාණ්ඩ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා. භාණ්ඩයේ මිල වැඩි කරනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන මොකද්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. මේකට තමයි අපි කියන්නේ ඉල්ලුම් නීතිය කියලා. එතකොට මේ ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන කාරණා දෙකක් හින්දා. එක තමයි මිල වෙනස් වීමේ ආදේශන ප්‍රතිපාදකය, අනිත් එක තමයි මිල වෙනස් වීමේ ආදායම් ප්‍රතිපාදකය. මෙන්න මේ කාරණාව නිරන්තරයෙන් විභාගෙට අහනවා. ඒ හින්දා අපි මේ කාරණාවන් ටික වෙන වෙනම ඉගෙන ගනිමු.